හැඳින්වීම රිද්මය බිඳුණු වැඩබීම නිවැරදි කළමනාකරණයක රහස තිබෙන්නේ වේගය තුල නොව රිද්මය තුලයි අපේ දිනදා වැඩ කටයුතු දෙස බලන විට සමහර දිනවලට අපට වැඩ අධික වන අතර තවත් දිනවලට කරන්නට කිසිදු වැඩක් නොමැතිව අප කාලය ගත කරනවා බොහෝ දෙනෙක් මේ සාමාන්‍ය දෙයක් ලෙස සිතුවත් ජපන් කළමනාකරණ දර්ශනයට අනුව මේ ආයතනයට දියුණුව පමා කරන ප්‍රධාන බාධකයක් මෙලෙස වැඩ ගලා යාමේ ඇතිවන අසමානතාවයට හෝ අසමතුලිතතාවයට ජපන් බසින් කියන්නේ මුරා කියලා සරලවම කිවහොත් මෙහි තේරුම අසමානතාවය යන්නයි ගැඹුරු විග්‍රහය මුරා ඇති කරන බලපෑම අපි මේ සඳහා ඉතා ප්‍රායෝගික උදාහරණයක් ගනිමු මගී ප්‍රවාහන බස් රථයක් එක් නැවතුමක විනාඩි 15ක් නතර වී සිට පසුව ඊළඟ නැවතුමට ඉතා වේගයෙන් ධාවනය කරන අවස්ථාවක් ඔබ දැක ඇති මෙහිදී සිදුවන්නේ කුමක්ද කාලය සහ සම්පත් නිකරුණේ වැයවනවා වගේම පසුව වේගයෙන් ධාවනය කිරීම නිසා අනතුරු සිදුවීමේ අවදානම සහ පීඩනය ඉහළ යනවා ආයතනයක මේ මුරා තත්වය නිසා සිදුවන හානිය කොටස් දෙකකට බෙදිය හැකි වැඩ අඩු කාල සීමාවේදී සේවකයන් සහ යන්ත්‍ර සූත්‍ර නිකරුණේ පවතින නිසා ආයතනයට විශාල පිරිවැයක් බැරීමට සිදුවෙනවා ඒ එක්තරා ආකාරයක සම්පත් අපතේ යැවීමක් වැඩ අඩික කාල සීමාවේදී එකපාරටම වැඩ කන්දක් පැමිණි විට සේවකයන් දැඩි පීඩනයකට ලක් වෙනවා එවිට කලබලය නිසා වැරදි සිදුවීමට ඇති සම්භාවිතාව වැඩි අවසානයේ නිෂ්පාදනයේ ගුණාත්මක භාවය බිඳ වැටෙනවා අපගේ පෞද්ගලික ජීවිතයේදී උවත් විභාගයක් හෝ ඉලක්කයක් කිට්ටු වන තෙක් වැඩ කල් දමා පසුව නිදී මරාගෙන වෙහෙසවීම මෙම මුරා තත්වයට කදිම නිදසුනං කළමනාකරන විසඳුම සමතුලිතතාවය මෙම ගැටලුවට ජපන් කළමනාකරණයේ ඇති ප්‍රධාන විසඳුම වන්නේ හයිජුන්කා හෙවත් වැඩ ප්‍රමාණය සමබර කිරීමයි මෙහිදී සිදු කරන්නේ පවතින වැඩ ප්‍රමාණය කාලය අනුව සෑම දිනකටම සමානව බෙදා දීමයේ විට සේවකයාට මෙන්ම යන්ත්‍ර සූත්‍රවලටත් දරාගත හැකි ස්ථාවර වේගයක් නිර්මාණය වෙනවා හොඳ කළමනාකරුවෙකු යනු හති දමමින් වේගයෙන් දුවන අයෙකු නොව සෑම පියවරක්ම නිවැරදි රිද්මයකට තබන අයෙකි වැඩ කටයුතු සැලසුම් සහගතව බෙදා ගැනීමෙන් පීඩනයකින් තොරව ඉහළම ගුණාත්මක ප්‍රතිඵල ලබාගත හැකි
අවසානය මුරා ගීතය. එක දවසක වැඩ කණ්ඩයි, තව දවසක වැඩ නෑ. එක තැනකදි නැවති ඉන්නවා, තව තැනකදි වේගෙන් දුවනවා. මේ රිද්මය වැරදි හැම විට වැඩ ටික අවුල් වෙනවා. මුරා කියල ජපන් ක්‍රමේ අපට පෙන්වා දෙනවා. මුරා අසමානයි වැඩේ හැමදාම එක වගේ නෑ. මුරා අසමානයි මේක හැදුවොත් වරදින්නේ නෑ. එකම වේගෙට පියවර තබමු, රිද්මයකට වැඩ ටික බෙදමු. මුරා ඉවත් කර ජයග්‍රහණය වෙත අපි යමු.